ඔන්න අපි යනවා ලංකාවේ ලාබාලතම වාහල නර්තන ශිල්පිය. පහතරට නර්තන සම්ප්‍රදාය ගාම්බීර වාහල නර්තනයක් ඉදිරිපත් කරන ලාබාලතම ශිල්පියගේ වයස ගැන කතාවක් ඔබට කියන්න. විශේෂෙන්ම මේ අවුරුදු 8ක් වන පුංචි දරුවෙක් කියලා කිව්වොත් පැය 3ක් පුරා එක දිගට නර්තනයේ යෙදিলা ප්‍රේක්ෂකයන් මවිත කළ ඒ පුංචි පුතාගේ කතාව තමයි මේ. ඕන් හොඳට බලාගෙන ඉන්න නැට්ටු ආයනකම්. ඕන් ආව. ඉතින් අපේ ලෝකයෝ දන්නවා නේද මේ පුංචි නැට්ටුවා නටන නැටුම මොකක්ද කියලා? මේ තමයි පහතරට නර්තන සම්ප්‍රදායේ දෙවොල්මඩු ශාන්තිකර්මයේ සුවිශේෂී නර්තනයක් වෙන වාහල නර්තනය. වාහල නර්තනය සාමාන්‍යයෙන් මේ තරම් පොඩි දරුවෙක් නටනවා අපේ ලෝකයෝ දැකලම නැතුව ඇති. මේ නටන්නේ අවුරුදු 8ක් වයස වෙන ඩිසඳු හිමහංස පුංචි පුතා. මේ එයාගේ නර්තන කල එලි දැක්ම. එයා මේ වාහල නර්තනය නටන එකම විතරක් නෙමෙයි පුදුමේ. එයාට එක දිගට පැය 3ක් විතර කාලයක් නර්තන කලෙලි දැක්ම දවසේදී ඩිසඳු වාහල නර්තනයේ ඉදලා තියෙනවා. ඩිසඳු හෝමාගම පනාගොඩ යුද හමුදා විද්‍යාලයේ 3 වසරේ තමයි ඉගෙන ගන්නේ. නිලන්ත සම්පත් නර්තනාචාර්යවරයා යටතේ තමයි ඩිසඳු නර්තනය හදාරලා තියෙන්නේ. මට ලැබෙන දක්ෂයන් අතර විශේෂී දක්ෂතාවයක් තියෙන දරුවෙක් තමයි අපේ ඩිසඳු පුතා. ඔහුට දරා ගැනීමේ හැකියාව සහ මතක ශක්තිය සහ අවබෝධය සහ ඒ දරුවගේ තිබ්බා අමුතු හැංගිච්ච දක්ෂතාවයක්. ඒකට තවත් හේතුවක් තිබුණා ඔහුගේ පරම්පරාව දක්ෂ බෙරවාදක ශිල්පීන් වගේම නර්තන ශිල්පීන්. ඒ පරම්පරාවෙන් එන ගති ලක්ෂණත් ඔහුගේ ඇතුළාන්තයේ සැඟවිලා තියෙනවා කියලා මම දැක්කා. මම තීරණය කළා ප්‍රවීණ නර්තන ශිල්පියෙක් කරන ලංකාවේ දෙවොල්මඩුව තුල දකින්න පුළුවන් කර්මම නර්තනය වන වාහල නර්තනය මේ දරුවා තුරින් ලංකාවට පහතරට පුංචිම වාහල නැට්ටුව විදිහට මම මේ දරුවව දක්ෂතාවය ඇති කරලා මෙලවට පෙන්වන්නට මෙවැනි දක්ෂතා දරුවෙක් ඉන්නවා කියලා. කිසිම අඩුපාඩුවක් නැති පැය 3කට අධික කාලය රංගනයේ නිරත වෙච්ච විශ්ම කර්මම නර්තනයක් වුණා අපේ මේ පුංචි ඩිසඳු නැටුව වාහල නර්තනය. හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි පාරම්පරික බෙරවාදන ශිල්පියෙකු වන රංජන කුමාර මහත්තයා තමයි ඩිසඳුගේ තාත්තා. ඉතින් තාත්තා තමයි ඩිසඳුගේ දක්ෂතා දැකලා නර්තන ගුරුවරයෙක් ළඟට යොමු කරලා එයාට නර්තනය උගන්වන්න කටයුතු කරලා තියෙන්නේ. පරම්පරාවෙන් මට දායාදුනා වූ මේ ශිල්පයෙන් මිතුවක් කාලයක් මම සියලුම නර්තන ශිල්පීන් සමග මේ ආකාරයෙන් දෙවොල්මඩුවට සම්බන්ධ වෙලා මාගේ පුතුණුවන්ගේ මෙම විස්මිත කලෙලිය සඳහා මම නිලන්ත සම්පත් කියන ගුරුවරයා ගාවට මාගේ පුතුණුවන්ව බාර දීලා ඒ ගුරුතුමන් ඇත්තරම මාගේ පුතුණුවන්ගේ ඊ타මත්ම මේ දක්ෂතාවය අඳුනවාගෙන පුතුණුවන්ට දෙවොල්මඩුවේ කලෙලි බැසීම සඳහා සියලුම නර්තනයන් පුරුදු පුහුණු කරලා මාවටත් මාගේ නෝනාට ඊ타මත්ම ඕමනාවෙන් කියා සිටියා මේ දරුවාගේ විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ හැකියාව මේ ලංකාවට පෙන්වන්න ඕනේ. ඒ හැකියාව උපනං ගන්න ඕනේ කියලා වාහල නර්තනය සඳහා යොමු කරන්න ඕනේ කියලා ඊ타මාත්ම කෙටි කාලයක් තුළදී තුමාගේ දක්ෂ ශිල්පය පුතුණුවන්ට ලබා දීලා පැය 3ක කාලයක් වාහල නටලා දරුවාගේ විස්මිත නර්තනය ඉදිරිපත් කළා ඒ කලෙලි මංගල්‍යයේ. ඩිසඳු මේ වෙනකොට තාත්තගෙන් බෙරවාදනයත් ඉගෙන ගන්නවා. ඉතින් අපේ පහතරට නර්තන සම්ප්‍රදාය අනාගතයේදී සුරක්ෂිතව පවතින්න මේ වගේ දක්ෂ දරුවන් බිහි වෙන්න ඕනේ. ඩිසඳුගේ බලාපොරොත්තුවත් අනාගතයේ දක්ෂ නර්තන ගුරුවරයෙක් වෙන එක. මම නැටුම් ඉගෙන ගන්න මොන්ඩිසෝරින් යන කාලේ මම ඕනෑම ශාන්ති කර්මයක් නටන්න පුළුවන්. මගේ තාත්තත් බෙරවාදන ශිල්පියෙක්. මාත් බෙර ඉගෙන ගන්නවා. අනාගතයේ දක්ෂ නැටුම් ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ රටේ අනාගත පරම්පරාවේ අපේ සම්ප්‍රදාය ලෝකයටම ගෙනියන නර්තන ශිල්පියෙකු නර්තන ආචාර්යවරයෙකු වෙන්න මේ ලංකාවේ ලාබාලතම වාහල නර්තන ශිල්පියාට අපේ පුංචි ඩිසඳුට අපි සුබ පතමු නේද?